KMD 1000 YouTube channel එකට ඔයගොල්ලෝත් ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. අද ගෙනල්ලා තියෙනවා සිංහලෙන් හදගත් ෆ්‍රෝසන් දෙවෙනි මූවි එක. කාලෙකට කලින් අවියට මුතු පැත්තට වෙන්න වගේ පැවැනි වනාන්තරයක් තිබුණා. ඒකේ මැජික් පිළිලා තිබුණේ. හැබැයි මැජික් මායාවන්වත් සුරංගනාවියන්වත් අගට මිට්ටන්වත් නෙවෙයි. ඒක ආරක්ෂා කළේ බලවත් ආත්මයක්. ඒ මොකද? මට වෙලාවකට හිතෙනවා මම ලොකුුනේ අපරාධි කියලා. බලන්නකෝ ඔයා ලොකුුණා කියලා හැම දෙයක් දන්නවද? නෑනේ, දන්නේ නෑනේ. මං දන්නවා ඔයා දන්නේ නෑ කියලා. නෑ තමයි. මේ තියන්නේ සුළඟ, ගින්න, ජලය ඒ වගේම භූමිය. ඒත් මේ බලන්න මේකෙන් කියන්නේ පස්වෙනි ආත්මයක් ගැන. එයා කිව්වේ අපි සබහා ධර්මයේ අතර තියෙන පාලමක් කියලා. පස්වෙනි ආත්මයක්? ඔව් එයා තමයි. ඔයා කියන්නේ අපිට මෙහෙන් යන්න බෑ කියලාද? නෑ අපුනේ මං කිව්වේ අපි හැමෝම මෙහෙන් යනවා. මේකයි ඒක ටිකක් අපහසු වෙන්න පුළුවන්. ඒත් මම කිව්වේ බැරි වෙලාවත් අපි මැරුණොත් ඔයා කියන්නේ අපි මැරෙයි කියලා? කතාව පටන් ගන්න. හැමතැනම දොරවල් වැහිලා සහෝදරයෝ වෙන් වුණා. දැන් තමයි දුකම කොටස. දෙමව්පියෝ හිටියට එයාලගේ දෙමව්පියෝ නැති වුණා. අම්මා තමයි යාලා. මට කෙනෙක් කසාද බඳින්න ඕනේ. කැමතිද? ඒත් ඒකට එල්සා විරුද්ධ වුණා. වතුරට මතකයක් තියෙනවා. එල්සා මට දැනගන්න ඕනේ මොකද්ද උනේ කියලා. ෆ්‍රෝසන් දෙවෙනි ඇනිමේෂන් මූවි එක 2019 තමයි රිලීස් වෙලා තියෙන්නේ. IMDb එකේ 10න් 6.8 ලැබිලා තියෙනවා. ෆ්‍රෝසන් දෙවෙනි මූවි එකත් ඩිස්නි එක හොඳට නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම පළවෙනි මූවි එක විදිහටම සිංහලෙන් හදකවලා තියෙනවා. මේ මූවි එකෙත් මැජික් වනාන්තරය ගැන සහ එල්සාගේ සහ ඇනාගේ අම්මයි තාත්තයි ගැන ලොකු විස්තරයක් දැනගන්න පුළුවන් ඔයාලට. මූවි එක මට දැනුණු විදිහට නම් ටිකක් ඩාර්ක් ගතිය වැඩි. ෆ්‍රෝසන් දෙවෙනි මූවි එක බලන්න යන්න කලින් වීඩියෝ එකට ලයික් එකක් දාන්න අනිවාර්යෙන්ම. ඒ වගේම තාමත් KMD 1000 YouTube channel එක subscribe කරලා නැත්නම් මේ YouTube channel එක හරහා සිංහලෙන් හදකව movies, TV series, cartoon හොඳම quality එකේ මේ වගේ ඔයාලට අරගෙන එන එක තමයි කරන්නේ. මේ වගේ ඇනිමේෂන් මූවිස් දිගටම බලන්න කැමති නම් subscribe කරලා bell icon එකත් ඕ දීලා තියාගන්න. ඉතින් සිංහලෙන් හදගොත් ෆ්‍රෝසන් දෙවෙනි මූවි එක ගැන තව වැඩිදුර විස්තර දැනගන්න කැමති නම් පහළ description එක සහ comment section එකේ හොඳට කියවලා බලන්න. මේ වල තියෙන link 6666 කියන password එක දීලා unlock කරගන්න පුළුවන්. ඒ වගේම මේ මූවි ගැන ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා comment එකක් දාන්න, WhatsApp message එකක් දාන්න පුළුවන්. ඉක්මනටම reply එකක් දෙනවා. දැනට ලැබිලා තියෙන ආරංචි මාර්ගය හැටියට ෆ්‍රෝසන් තුන්වෙනි මූවි එකකුත් එන්න තියෙනවා. 2027 තමයි එනවා කියලා තියෙන්නේ. අපි බලමු ෆ්‍රෝසන් තුන්වෙනි මූවි එක මොන වගේ වේද කියලා. මං හිතනවා පළවෙනි මූවි එක ඒ වගේම දෙවෙනි මූවිස් දෙකටම වැඩිය තුන්වෙනි මූවි එක වෙනස්ම කතාවක් යයි කියලා. එහෙනම් තවත් දවසක මේ වගේ ලස්සන ඇනිමේෂන් මූවි එකකින් ඉක්මනටම මම වෙනකම් දැනසමු ගන්නවා මේ KMD 1000 YouTube channel එක. ගිහින් එනම් හැමෝම හොඳින් ඉන්න.